ආයුබෝවන්. ඉතින් අපේ දවස් 500 AI ඉංජිනේරු ගමනේ දෙවෙනි දවසට හැමෝමව සාදරයෙන් පිළිගන්නවා. ඊයේ අපි පොඩි ෆවුන්ඩේෂන් එකක් දාගත්තානේ Python වලට. අන්න අද තමයි නියම වැඩේට බහින්නේ. අපි අද කෝඩ් ලියන්න පටන් ගන්නවා. හරි, අද තමයි ඒ ලොකු දවස. අපි අපේ පළවෙනිම Python code lines ටික ලියන්න යන්නේ. අනික කලින් JavaScript කරලා තියෙන කෙනෙක් නම් මෙන්න සුභාරංචියක් මේ හැමදේම හුරු පුරුදුයි වගේ දැනෙයි ඔයගේ මීටර් වඩා ලේසි කියලා තේරෙයි. හොඳයි. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. ප්‍රෝග්‍රෑමින් වලදී අපි කතා කරන හැම දෙයකම වගේ මුල තමයි මේක. මොකක්ද මේ variable එකක්? එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් විචල්ලයක් කියන්නේ. මේක හරිම සරල දෙයක්. හිතන්නකෝ variable එකක් කියන්නේ නමක් තියෙන භාජනයක් කියලා. අපිට පුරුවන් ඒක ඇතුලේ ඕනම data එකක්, ඒ කියන්නේ value එකක් ගබඩා කරලා store කරලා තියාගන්න. JavaScript වලදීත් concept එක මේකම තමයි. කිසිම වෙනසක් නැහැ. දැන් බලන්න Python වල දින ලොකුම වාසියක්. syntax එක. ඒ කියන්නේ ලියන විදිහ හරිම simple. variable name සමානයි value. එච්චරයි. අර JavaScript වල වගේ let const var වගේ keywords ගැන ඔළුව කසන්න දෙයක් නැහැ. නිකම්ම නම දෙනවා value එක දෙනවා. කොච්චර cleanද නේද? මෙන්න බලන්න නියම උදාහරණ දෙකක්. message කියන variable එකට අපි hello AI engineer කියන text එක දෙනවා. ඊළඟට day_count කියන variable එකට අපි 2 කියන අංකය දෙනවා. බලන්නකෝ කොච්චර පැහැදිලිද කියලා. හරිම straight forward. හොඳයි. දැන් අපි data වල මූලිකම කොටස් දෙකක් නැත්තම් building blocks දෙකක් ගැන කතා කරමු. ඒ තමයි integers සහ strings. integer එකක් අපි කෙටියෙන් කියනවා int කියලා. මේක කියන්නේ දශම ස්ථාන නැති පූර්ණ සංඛ්‍යාවකට. උදාහරණයක් විදියට 2, 500, එහෙම නැත්නම් ඍණ 10 වගේ ඕනම නම්බර එකක්. මෙන්න integer එකක් වැඩ කරන හැටි. අපි days remaining කියලා variable එකක් හදලා ඒකට 500න් දෙකක් අඩු කරලා එන උත්තරේ දානවා. ඊට පස්සේ ඒ උත්තරේ ඒ කියන්නේ 498 screen එකේ පෙන්වන්න අපි print කියන command එක use කරනවා. ඊළඟට string අපි str කියලා කෙටියෙන් කියනවා. string එකක් කියන්නේ අක්ෂර මාලාවක්. සරලවම කිව්වොත් text එකක්. JavaScript වල වගේමයි single quotes හරි double quotes හරි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න string එකකට හරිම සරල උදාහරණයක්. my name කියන variable එකකට Alex කියන නම assign කරලා ඊට පස්සේ print my name කියලා ඒක display කරනවා. හරි. දැන් තමයි නියමම කොටස එන්නේ. JavaScript දන්න කෙනෙක් නම් මේක aha moment එකක් වෙයි. අපි Python සහ JavaScript side by side compare කරලා බලමු. ඇයි Python මෙච්චර clean, මෙච්චර lazy කියන්නේ කියලා. මේ ස්ලයිඩ් එක දිහා පොඩ්ඩක් හොඳට බලන්න. JavaScript පැත්තේ let name equals to John කියලා ලියන දේ Python පැත්තේ තියෙන්නේ සරලවම name equals to John කියලා විතරයි. දැක්ක නේද වෙනස? let keyword එක නෑ. අගට semicolon එකක් දාන්න ඕනේ නැහැ. ඒ වගේම type එක check කරන්න JavaScript වල type of renovator Python වල තියෙන්නේ type කියලා හරිම simple function එකක්. ඉතින් අද දවසේ key takeaways එක කියන්නේ මතක තියාගන්න ඕනම දේවල් ටික තමයි මේ. 1. Python වල variable හදන්න let හරි const හරි ඕන නැහැ. 2. type එක check කරන්න type function එක use කරනවා. 3. Python වල int කියන්නේ JavaScript වල whole number එකක් වගේ. 4. str කියන්නේ JavaScript වල string එකමයි. හරිම simple. හොඳයි. අදට එච්චරයි. day 2 අපි සාර්ථකව ඉවර කළා. දැන් Python variables ගැන හොඳ idea එකක් තියෙනවා. හෙට අපි අද ඉගෙන ගත්ත strings ගැන තව ටිකක් ගැඹුරට ගිහින් බලමු. ඒවයින් කරන්න පුළුවන් නියම වැඩ මොනවද කියලා. day 3 එකෙන් හම්බ වෙනකන් follow කරන්න අවුට කරන්න එපා.